අරන් ගහලා බලන්න ටී-ෂර්ට් කියලා. ඔයාලට මොන ඇප් එකට ගියත් TikTok එකට ගියත් Facebook එකට ගියත් Instagram එකට ගියත් ටී-ෂර්ට්ම සජෙස්ට් වෙන්න ගන්නවා. මේක කොහොමද වෙන්නේ? ඕගොල්ලන්ගේ privacy data ඒ සමාගම හරහා වෙළඳ සමාගම් වලට විකුණනවා. ඉන්නේ අපි දෙයට කන්නෙත් Windows වලින් දවල්ට රැට කන්නෙත් Windows වලින් ඔය හැම එකමට Windows තමයි ඉතින් Windows ලංකාවේ ඒකින්ද පොඩි වෙනසකටත් එක මේක පොඩ්ඩක් කරලා බලන්න ඒක මාර ඉන්ටරෙස්ටිං මේක සාමාන්‍යයෙන් Windows 11 එක ගත්තොත් තව පොඩි දෙයක් මතක් කරන්න ඕන මම මේ වීඩියෝ එක කරන්නේ එහා පැත්තෙන් ගත්තොත් A9 මාර්ගයේ කොළඹ හලාවත මේසක් කියලා ආදරයෙන් ඔයගොල්ලෝ සියලු දෙනාම පිළිගන්නවා අද කතා කරන්නේ Parrot OS එක ගැන මේක ගැන මූලිකම වැඩසටහන් තුනක් මම නිර්මාණය කරලා තියෙනවා අපි බලමු මොකද්ද මේ Parrot OS එක අපිට මේකෙන් මොනවද කරන්න පුළුවන් අපිට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා ඒකනේ අපිට වැදගත්ම මේ වෙනකොට ලංකාවේ බහුතරයක් දෙනා ලැප්ටොප් එකකට ඩෙස්ක්ටොප් එකකට යූස් කරන්නේ Windows operating system පද්ධතිය. ඔයගොල්ලන්ගේ Microsoft use කරන කම්පියුටර් එකේ වෙබ් එකට ගිහිල්ලා Google browser එක අරන් ගහලා බලන්න ටී-ෂර්ට් කියලා. ඔයාලට මොන ඇප් එකට ගියත් TikTok එකට ගියත් Facebook එකට ගියත් Instagram එකට ගියත් ටී-ෂර්ට්ම සජෙස්ට් වෙන්න ගන්නවා. අපිට SMS පවා ටී-ෂර්ට් වලින් එනවා. මේක කොහොමද වෙන්නේ? ඔයගොල්ලන්ගේ privacy data ඒ සමාගම හරහා වෙළඳ සමාගම් වලට විකුණනවා. මේකෙනොත් ඒගොල්ලෝ මුදලක් හම්බ කර ගන්නවා. හැබැයි අපිට මේකට මුකුත් ආගියුමන්ට් එකක් කරන්න බෑ. අපි Google account එකක් එහෙම නැත්නම් operating system එකක් දාද්දී අපි මේ හැම දෙයකටම ඇග්‍රි වෙලා තමයි අපි මේ system එක ලබා ගන්න. ඒකෙන් අපිට මේකට ආගියු කරන්න බෑ. හැබැයි ඔයගොල්ලෝ දන්නවද මේ හැම දෙයකින්ම වැළකීලා අපේ privacy data මුකුත් පිටතට යන්නේ නැති වෙන්න යූස් කරන්න පුළුවන් වෙබ් බ්‍රවුසර් එකක් තියෙනවා කියලා ඒ වගේම operating system එකක් තියෙනවා කියලා ෆ්‍රී ගන්න මෙන්න මේ Linux operating system එක හරහා මේක අපිට ෆ්‍රී ගන්න පුළුවන් ඒ වගේම මේක privacy පැත්තෙන් ගත්තොත් number 1 ඔයගොල්ලෝ දන්නවද දැනට privacy අතින් ආපහු back hack කරන්න බැරි operating system අතර මෙන්න මේ Parrot OS එක තියෙනවා කියලා අපි බලමු මේ ගැන වැඩි විස්තර කතා කරලා ප්‍රධාන වශයෙන් සාමාන්‍යයෙන් ගත්තොත් මේ Parrot OS එක GNU Linux පද්ධතිය අදාළ කරගෙන තමයි මේක මූලිකව සකසලා තියෙන්නේ විශේෂයෙන්ම ඔය සයිබර් පැත්තෙන් කරන අභ්‍යවකාශ පරීක්ෂණ ඒ වගේම රිසර්ච් privacy ගොඩක් රහස්‍ය දේවල් ඒ කියන්නේ අලුත් සොයා ගැනීම මේ වගේ දේවල් මෙන්න මේ Parrot OS එක භාවිතා කරලා හදනවා කියලා ඒකලෝ සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේකේ privacy ගත්තොත් අපේ data එළියට යන්නේ නැහැ. ඉන්නේ ඒ තරම් මේක safety. සාමාන්‍යයෙන් Microsoft එකත් එක්ක ගත්තොත් Windows එක ගත්තොත් මේකෙදි අපේ Photoshop ඒ වගේ app මේක use කරන්න දැනට විදියක් නැහැ. හැබැයි ඔයගොල්ලෝ social media පැත්තෙන් TikTok Instagram video upload කරන ඒවා පොඩි editing වැඩ මේ හැම දෙයක්ම මේකේ කරන්න පුළුවන්. හැබැයි Adobe වගේ ලොකු 3D software use කරලා මේකේ කරන්න බෑ. හැබැයි game play කරන්න පුළුවන්. අපි ඉස්සරහට අරන් යමු. විශේෂයෙන්ම GTA 5 වගේ game play කරපු අය ඉන්නවා මේ Parrot OS එකේ. මම ඉස්සරහට අරන් එන්නම්. ඒක කොහොමද කරන්න කියලා මේක අපි කොටස් වශයෙන් අපි කරගෙන යමු. මම හිතනවා Parrot OS එකට ආසය ගොඩක් මේ වීඩියෝ එක බලන්න ඇති කියලා. අපි දැනට use කරන operating system වලින් IP address traffic data tracking වැනි මෙන්න මේ වගේ අපිව track කරන්න පුළුවන් දේ වලින් ආරක්ෂා වෙලා අපේ data වෙන companies වලට විකුණන්න නැති වෙන්න අපිව තියාගන්න පුළුවන් OS එකක් තමයි මේ Parrot OS එක කියන්නේ. ඒක අපිට මේ වගේ කාලෙකදී ගොඩක් ප්‍රයෝජනවත්. අපිට ඒක අවශ්‍ය නම් USB drive එකකට හරි install කරගෙන මේක අපිට යන තැනකට අරන් ගිහලා ඒ කම්පියුටරේට දාලා මේක use කරන්න පුළුවන්. මේ මම මේ විදිහට හදාගත්තු drive එකක් මේක මම මේ test කරන්න හදාගත්තේ මේක ගොඩක් සාර්ථකයි. මේ වගේ enclosure එකක් භාවිත කළා මේකට හැබැයි USB 3.0 තියෙනවා මේ පේනන්නේ default port එක. මේක තියෙනවා නම් මෙන්න මේ විදිහට hard එකකට Linux එක install කරලා අපිට මේක අරන් ගිහිල්ලා ඕන කම්පියුටර් එකකින් ගේව කරලා යන්න පුළුවන්. මෙතනදී අපි අපේ Google accounts ටික මේකට දීලා සේව් කරගත්තාම
ආයෙ ඉතින් පාස්වර්ඩ් දාන්නේ ඕන තැනකට ගිහිල්ලා අපිට ඒක ගහගෙන පාවිච්චි කරන්න පුළුවන්. ආයෙ සැරේ පාස්වර්ඩ් දාන්නෙත් නැහැ. ඒ data එක ඔක්කොම මේ hard එකේ save වෙලා තියෙනවා. මේක එක එක විදිහට දාන්න පුළුවන්. virtual box එකකට දාන්න පුළුවන්, emulator එක කරා මේ විදිහට යනවා නම් එහෙම virtual box එක කරා යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට USB drive එකකට දාගන්න පුළුවන්, pen drive එකකට දාගන්න පුළුවන්. ඒත් එක්කම කෙලින්ම direct PC එකේ hard එකකට දාගන්න පුළුවන්, dual boot දාගන්න පුළුවන්. මේ වගේ විදි ගණනාවක් තියෙනවා. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මේ දේවල් ගැන දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම යට කමෙන්ට් එකක් දාන්න. මම මේ හැම දෙයක්ම වලට පැහැදිලිව කියන්නම්. ඒකෙන්ද මේක ටිකක් පුළුල් පරාසයක් අපි මේකේ එක එක අරගෙන අපි ලස්සන්ට මේ වැඩසටහන කරගෙන යමු. හරි එහෙනම් මෙන්න මේ ස්ටෙප් ටික ෆලෝ කරන්න. අපි ඉස්සල්ලාම Parrot OS එක ඩවුන්ලෝඩ් කරගමු. Parrot OS එක ඩවුන්ලෝඩ් කරගන්න ඔයගොල්ලෝ Google browser එක කරන් මේ විදිහට Parrot OS කියලා ටයිප් කරලා යන්න ඒගොල්ලන්ගේ ඔෆිෂියල් සයිට් එකට. එතනින් ගිහිල්ලා හරියටම මෙන්න මේකේ ඔයා තෝරන්න live කියන එක. live කියන එක තෝරපුවම ඔයාට ඒකේ setup එක ඩවුන්ලෝඩ් වෙනවා. ඒගොල්ලෝ ඒක අපිට ෆ්‍රී දීලා තියෙනවා. 7-5ක්වත් ආය වෙන්නේ. අනිත් එක ඒගොල්ලෝ අප්ඩේට්ස් හිටන් ඒ අදාළ කාල සීමාව ඇතුළත ඒවා අප්ඩේට් මොන හරි තියෙනවා නම් අපිට ඒවා එවනවා. මෙන්න මේ AMD 64 කියලා එන්නේ. මේක AMD Intel දෙකටම පුළුවන්. ඔයා මේක ඩවුන්ලෝඩ් කරගන්න. මේ විදියට ඩවුන්ලෝඩ් කරාම ඔයාට ISO ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙනවා. ඒ ISO ෆයිල් එක ඔයා ෆෝල්ඩර් එකක් හදලා ඒ software එකේ නම දාලා ක්‍රියටම එක ලොකේෂන් එක සේව් කරගන්න. ඊට පස්සේ අපිට මේක බූට් කරගන්න ඕනනේ. මේ බූට් කරගන්නේ මේක Blanza Itcher කියන software එකකින්. මේක නිකම් pen drive bootable කරන එකක්. පොඩි software එකක්. ඒකත් ඔයා ඩවුන්ලෝඩ් කරලා මේ තියෙන්නේ මම මේ ඩවුන්ලෝඩ් කරගත්තු setup දෙක. පොඩි දෙයයි තියෙන්නේ. ඊට පස්සේ මේ Blanza Itcher එක open කරලා ඊට පස්සේ මේ ISO ෆයිල් එක සිලෙක්ට් කරලා දුන්නාම එයා නිකම්ම පෙන් එක බූටබල් කරගන්නවා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ පෙන් එක USB port එකකට ගහලා ඔයාගේ motherboard එකේ අදාළ BIOS key එක boot menu එකට එන key එක press කරලා මේ පෙන් එක boot කරන්න UEFI වලින්. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට try to install දෙන්න. මේක load වෙනවා මේ විදිහට. ඒක load වුණාම පොඩි වෙලාවක් යනවා. එතනින් ඔයාගේ පෙන් එක boot කරගෙන ඔයාට මේකේ installing menu එකට එනවා. පොඩි වෙලාවක් යනවා අපිට මේකේ theme එක නම් හරිම ලස්සනයි. පොඩි අමුතු ගතියක් තියෙනවා. මොකද අපි Windows use කරලා ඒකාකාරී වෙලා ඉන්නේ. අපි දෙයට කන්නේ Windows වලින්, දවල්ට රැයට කන්නේ Windows වලින්. ඔය හැම එකම Windows තමයි. Windows ලංකාවේ. ඒකින්ද පොඩි වෙනසකටත් එක මේක පොඩ්ඩක් කරලා බලන්න. ඒක මාර ඉන්ටරෙස්ටිං. මෙන්න මෙතන Dublin install කියලා තියෙනවා. ඒක ක්ලික් කරලා Parrot OS එක install කරගන්න. මේ Parrot OS එකේ මේ default setting වල ඔයා වැඩි වෙනසක් කරන්න යන්න එපා. ඔයා ඉන්න location එක විතරයි install දෙද්දි ඔයා change කරන්න ඕනේ. අනිත් ඒවා සේරම එන default එකට දීලා next කරන්න. මේ විදිහට බලා ගන්න. මේ තියෙන මේ මෙතන කලම්බු දෙන්න. ඊළඟ ඒවා මුකුත් change කරන්න ඕනේ. මෙන්න මෙතන ඔයා හරියට ඔයාගේ hard එකේ අදාළ partition එක දෙන්න. මේ මම මෙතන මේ මගේ hard එකේ මම GB 30ක් විතර පොඩි ලොකේෂන් එකකට මම දාන්නේ. ඒ අර කැලල තෝරනවා. ඒ අදාළ කොටස තෝරලා මෙතනින් ඔයාට නමක් දෙන්න. PC එකේ නම ඔයාගේ user name එක ඒ ටික දීලා හොඳ strong password එකක් දෙන්න. මම මෙතනදී password එක මේකේ තියෙන ඕනනම් password එක මේ ටික් එක තියෙන යටම ඒ ටික් එක දැම්මොත් password එක නැතුව log වෙනවා. මම පොඩ්ඩක් privacy පැත්තට හොඳ හින්දා මගේ user එකට මම password එක ඒ ටික් එක දාන්නේ නැහැ. හැම වෙලාවෙම log වෙද්දී password එක ඉල්ලලා log වෙන්න තමයි දෙන්නේ. එතනදී සෑහෙන privacy පැත්ත හොඳයි. මේ තියෙන්නේ. මේ අදාළ කොටස උඩ එයා select කරගෙන අපිට location ටික පෙන්නනවා. මේක ඔයාලට තියෙන්නේ install දෙන එක. ඊට පස්සේ නිකම්ම මෙයා ඒ අදාළ කොටසේ install කරගන්නවා. මේක හරි ලේසි. සාමාන්‍යයෙන් මේ ඉතර ලොකු අමාරු වැඩක් නෙමෙයි. ඕන කෙනෙකුට කරගන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලෝ මේ සබ්ජෙක්ට් එකට ආස ඇති කියලා පොඩ්ඩක් වෙනසක් කරලා බලන්න. Linux base කරගත්තු Debian system එකක් වෙන මේ Parrot OS එක දැන් ඔන්න install වෙනවා. මෙතනදී මේ OS එක ගත්තොත් security අතින් මාර strong OS එකක්. ගොඩක්
අපේ data leak වෙන්නේ නැහැ කිසිම විටක. ඒකොල්ලෝ කියලාම තියෙනවා මේක ඔයගොල්ලන්ගේ privacy data ආරක්ෂා කරන්න හොඳ software එකක් කියලා. අන්න දැන් මේක install වෙලා ඉවරන මම පොඩ්ඩක් pass forward ඇරිය නැත්තම් සෑහෙන වෙලාවක් යනවා. විනාඩි 10ක් විතර ගියා මගේ software එක install වෙන්නත්. මේක දීලා වාට තියෙන්නේ කෙලින්ම මේකේ restart එක දෙන එක. ඊට පස්සේ එයා ඔටෝම Parrot OS එකට අපිට ගන්න පුළුවන්. දැන් අර මේක අපි ඉන්ස්ටෝල් කරගන්න අනුව වෙනස් වෙනවා. මොකද දැන් මම hard drive දෙකකට දාලා තියෙන්නේ. මගේ කෙලිම PC එක on කරපු ගමන් Windows තමයි boot වෙන්නේ. ඒකින්ද මම දෙවෙනි hard එකට දාලා තියෙන්නේ. මම මේකේ මට Parrot OS එකට යන්න ඕන වෙද්දි boot key එක ගහලා Parrot OS එක select කරලා යන්න තමයි මම දුන්නේ. මම මොකද මම social media accounts වලට තමයි මම Parrot OS එක use කරන්නේ. Windows වලින් මගේ අදාළ app ටික මම run කරගන්නවා. මොකද මම ඒක දෙන්න හේතුව පහුගිය දවස්වල මටත් පොඩි මගේ accounts වල notification වගේක් හදනවා. මගේ account එකට කට්ටිය hack කරන්න හදනවා කියලා social media accounts ටික. ඒකින්ද මම social media වලට තමයි ඔය Google හැම ඉන්ටර්නෙට් ඇක්ටිවිටි එකකටම මේ Parrot OS එක use කරන්නේ. දැන් ඔය මම ඒ අදාළ වදින මේ Parrot Lexa කියන ඔන්න ඔකේ තමයි මම මේ දීලා තියෙන්නේ. එතනින් මම ඒක තෝරනවා. එතකොට ඔන්න Parrot OS එකට log වෙලා එනවා. බලන්න සාමාන්‍යයෙන් මේක environment එක හරිම ලස්සනයි. හරිම light මාර fast මේ OS එක. මේක අපිට ඕන නම් ඔය USB drive එකකට හරි install කරගත්තකි. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේක කරලා බලන්න. මේක මාර interesting වැඩක්. කරලා අනිවාර්යයෙන්ම comment එකක් මේකට දාන්න. යාළුවෝ අතර මේ වීඩියෝ එක share කරන්න. අපේ subscribe ප්‍රමාණය වැඩි කරගන්න පොඩි help එකක් දෙන්න. මේක ලොකු channel එකක් නෙමෙයි. ඉස්සරහට ඔයාලට මේ channel එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් මේ වගේ. මම මේකේ දෙවෙනි කොටස තුන්වෙනි කොටස දැන් අපි මේ Linux මේක සාර්ථකව install කරගත්තා. ඔයාලට පුළුවන් මේක ගෙදර අත්දැක බලන්න. බලලා මොන හරි නොතේරෙන තැන් තියෙනවා මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම මේ හැම දෙයකටම ඔයාලට reply කරන්නම්. මේ auto update එක මේකේ ගන්නවා. ඉල්ලනවා. ඊට පස්සේ ඔයාලට තියෙන මේ password එක ගහලා මේකේ auto update එක දෙන එක. ඊට පස්සේ එයා කෙලින්ම drivers ටික auto update කරගන්නවා. ඔයාලට කිසිම දෙයක් කරන්න නැහැ. ඒ අදාළ ඒවා ටික එයා auto update කරගෙන ලස්සන්ට එයාට අවශ්‍ය ටික එයා install කරගන්නවා. දැන් අපිට දැන් ඔන්න අපි Parrot OS එක දාගත්තා. හරි. Linux base Parrot OS එක. මේ සිස්ටම් එක තනිකරම Linux base කරලා තමයි ගහලා තියෙන්නේ. Linux එකේ ඕන කෝඩ් එකක් මේකට වැඩ කරනවා. එහෙමත් කලාතුරකින් තමයි එකක් දෙයක් වැඩ කරන්නේ නැත්තේ. Linux එකට වඩා සාමාන්‍යයෙන් අර ඉගෙන ගන්න කෙනෙකුට මාර හොඳයි මේක ඉගෙනගෙන ඉස්සරහට තව මේ ඩෙවලොපින් පැත්ත ඉගෙන ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු ඊළඟ කොටස් වලදී මේකට කොහොමද Brave browser එක install කරගන්නේ කියලා. මම දෙන ඔයගලන්ට පෞද්ගලිකව දෙන මේක නම් Google Chrome browser එකෙන් ගොඩක් අපේ privacy data leak කරනවා. ඉතින් ගොඩක් හොඳයි Brave වගේ browser එකක් use කරන එක. මොකද ඒක එතනදී Brave එකෙන් මාර විදියට අපේ cookies block කරනවා. ඒකින්ද අපි ලබන සතියේ ඒ කොටසින් හම්බෙමු.